ආයිබෝන් මගේ යාළුවනේ. ඉතින් කොහොමද ඔයාලට? සතුටින් නේද ඉන්නේ? ඒ සතුටත් අරගෙන අපි යමු හිරිපොද වැස්සේ චුට්ටකට තෙමිලා ඉන්න. ආත්මී එයාගේ චූටි දෝනිත් එක්ක ටීවී බල ඉද්දි තමයි කවුද ඇවිත් එක පාරටම දොරට තට්ටු කරන්නේ. මේ රෑ කවුද මේ විදිහට දොරට තට්ටු කරන්න පුළුවන්? අනේ අරුෂ්වද්ද? ආත්මිට හොඳටම බය හිතුණා. ඒත් එහා පැත්තෙන් එයාගේ ගෙදර ආන්ටි ආත්මී කියලා කතා කරද්දි තමයි ආත්මිට යාන්තමින් ලේ ටිකක් කිනුවේ. නිරාසා දුවගෙන ඇවිත් ආත්මිගේ චූටි දෝනිව වඩා ගත්තා. ඒත් ඉතින් ඒ වෙලාවේ චූටි දෝනි හිටියේ නිින්ද ගිහින්නේ. නිදාගෙන හිටපු චූටි දෝනිව එයාගේ කාමරෙන් තියලා ආත්මි ගාවට දුවන් ආපු නිරාසා දකින්නේ ආත්මිගේ ඇස්වල කඳුළු පිරීලා තියෙනවා. ඇයි ආත්මි මේ? එහෙම නිරාසා මෙස් ආත්මිගෙන් අහද්දි ආත්මි එයාගේ මුළු ජීවිත කතාවම නිරාසා ඉස්සරහා දිගාරෙනවා. නිරාසා, මට හිටිය ආදරණීය මිනිස්සෙක්, ලස්සන ප්‍රේමවන්තයෙක්. ඒ තමයි මගේ මුළු ජීවිතේම. කවුරු හරි ඇවිත් මගෙන් එයාව උදුරගෙන. නැහැ ආත්මි. ඔයා බලාපොරොත්තු වෙන ඔයාගේ ආදරණීය සෙනෙහස ඔයාට ඉක්මනින්ම මුණ ගැහෙනවා. නිරාසා එහෙම කියද්දි තමයි ආත්මිට චුට්ටි බලාපොරොත්තුවක් හරි ඇති වෙන්නේ. ඔව්, ඔය අතරේ ඔලිවියා තිදැස්ගේ රූම් එකට ඇවිල්ලා තිදැස්ට උපදෙස් දෙන්නේ. මන් දැක්කා ඔයාගේ ඔය බබාගේ අම්මගේ මහත්තයා. ඒක මහත් තිරිසනෙක් වගේ පේන්නේ. කවුද කැමති තමන්ගේ බබා වෙන කෙනෙක්ට තාත්තා කියනවට? ඉතින් ඔහොම කියනවා දැක්කොත් ඒ මිනිහා ඇවිල්ලා ඔයාට මොකකින් හරි ඇනලා යයි. තිදැස්ට හොඳටම මේ වෙලාවේ කේන්ති ගියා. පිස්සු කතා කියවන්න එපා ඔලිවියා. දරුවෙක් ඇවිල්ලා මට තාත්තා කියලා කිව්වා කියලා මගේ ඇඟින් කැල්ලක් යන්නේ නෑනේ. තිදැස්ගේ උත්තරේ උනේ ඔන්න ඕක. සමහර විට තිදැස්ට එයාගේ දරුවගේ ලේ සුවඳ දැනෙනවා ඇති. ඔව්, මොන තාත්තටද එයාගේ දෝනිගේ සුවඳ නොදැනෙන්නේ නේද? ඒ අතරේ අනිත් පැත්තෙන් අරුස්කාරයා එයාගේ නැන්දත් එක්ක එකතු වෙලා ආත්මික චූටි දෝනිව කිඩ්නැප් කරන්න තමයි ප්ලෑන් කරන්නේ. ඒත් ඉතින් කරුමේක මහත අරුස්ගේ නෝනා, අලුත් නෝනා රෑද ගඩුහේ බිබී ඇවිල්ලා අරුස්ට හොඳටම සත්තම දානවා. ඒව තමයි දිට්ඨධම්ම වේදනීය කර්මය කියලා කියන්නේ. ඔව්, ඒ වගේම කෝකිලයා දැන් ලෑස්ති ආයෙත් පාරක් නිලුට බැල්ම දාන්නනේ. හැබැයි මං හිතන්නේ නම් නිලු කෝකිලට දැන් කැමති නැහැ කියලා. ඔව්, අපි බලමු ඉදිරියේදී මොනාද වෙන්නේ කියලා. එහෙනම් අදට මං යන්නම්. ආයෙමත් එනකල් හැමෝම පරිස්සමින් සතුටින් ඉන්න ඕනි. මං වාගේ ආදරණීය වස්තු.